You are warmly welcome to the A to Z English YouTube channel. I had my house painted. I had Sunil paint the house. Had painted. Had paint. Had painted. Had paint. මොකක්ද මේ වෙනස? has have had එක verb එකක් එන හැම අවස්ථාවකම ඒ verb එක past participle වලින් තියන්න ඕන නැත්නම් වැරදි කියලා ඔයාටත් හිතුණා නේද? හරි අද අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන ඉගෙන ගමු. I had my house painted. I had Sunil paint the house. මෙතනදි sentences දෙකෙන්ම අදහස් කරන්නේ මම පිටස්තර පුජ්‍යලයක් මාර්ගයෙන් ගෙදර පේන්ට් කරගත්ත කියන අදහස. නමුත් first sentence එකේදී මම ගෙදර පේන්ට් කරගත්තේ කාට කියලාද යනුවෙන් පැහැදිලිව සඳහන් නොවන නිසා වැඩිපුර අවධානය යොමු කරන්නේ action එකට වඩා result එක ගැන. ඉතින් අපි මේ වගේ අවස්ථාවකදී I had my house painted මම ගෙදර පේන්ට් කරවගත්තා යනුවෙන් result එක highlight වෙන විදියට past participle භාවිතා කරනවා. second sentence එකේදී මම ගෙදර පේන්ට් කරව ගන්න සුනිල්ව ගත්තා. තවත් විදියකින් කිව්වොත් මම සුනිල්ට කියලා ගෙදර පේන්ට් කරව ගත්තා. යනුවෙන් action එක highlight වෙන විදියට I had Sunil paint the house. had එක base verb එක යොදා ගන්නවා.